ලංකාවේ මධ්‍යම කඳුකරේ දේශගුණික ලක්ෂණ රසායනික දි รา පත් වීම සඳහා විශාල වශයෙන් හේතුවක් වී තිබෙනවා. පාෂාණවල තිබෙන යකඩයි මැග්නීසියම් ඒවා ජලයයි වායුගෝලයේ තිබෙන ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරනවා. පසේ රතු පැහැ ඇතිවීමත් යකඩ ඔක්සයිඩ් ඇතිවීමත් මේ අනුව ඇතිවෙන මේ රසායනික වෙනස පාෂාණවල අභ්‍යන්තර ව්‍යුහය දුර්වල කරනවා. ඒවා පහසුවෙන් කැඩී යන මට්ටමට පත් වෙනවා. ජලය ග්‍රැනයිට් වල තිබෙන ෆෙල්ස්පා සිලිකේට් khනිජ සමග ප්‍රතික්‍රියා කරනවා. ක්ලේ මිනරල්ස් කෙෝල්නයිට් වැනි මෙම ප්‍රතික්‍රියාවත් සමග මැටි khනිජ දිය ආසයනත් සමග ඇති ග්‍රහණය බිඳ වැටෙනවා. මැටි khනිජ වලට විශාල ජල ප්‍රමාණයක් අවශෝෂණය කරගන්නට පුළුවන්. අධික වර්ෂාපතනයකදී මෙම මැටි තට්ටු ජලයෙන් සම්තෘප්ත වී බර වැඩිවීමක් වෙනවා. ස්වභාවික ලිහිසි තෙල් වැනි මාධ්‍ය පස් තට්ටුව පහසුවෙන් ලෙස්සා යාමට සලස්වනවා. මෙම ගැඹුරු මැටි ස්තරය නා යෑමේ දුර්වල කලාපය ලෙස හඳුනා ගන්නට පුළුවන්. ඉහළින් නැති පස් තට්ටුව අධික වර්ෂාවෙන් බර වූ පසු ලෙස්සා යෑම වේගවත් වනවා. කඩා වැටීමට පෙර ඊට ඉහළින් ඇති පස් පහළ ඇති දුර්වල පාෂාණ මත විශාල අධික පීඩනය විසින් පාෂාණවල දුර්වලත්වය තුළ සියුම් ඉරිතැලීම් වර්ධනය වීමට හේතුවක් වෙනවා. පීඩනය වැඩි වන විට පාෂාණවල භෞතික දි รา පත් වීමේ ක්‍රියාවලිය වේගවත් වනවා. පාෂාණ දි รา පත් කිරීමට ජලය විසින් කරන බලපෑම පිළිබඳව අපි අවදියෙන් පාෂාණ මැටි බවට පත් කරන්නේ ජලයයි. ජල පීඩනය වැඩි වූ වහාම ඝර්ෂණය අඩු වෙනවා. පොළව ලිහෙන්න පටන් ගන්නවා. බෑවුම සමග අධිබරත් සමගම ලෙස්සා යෑම වේගවත්ව සිදුවෙනවා.